Bagi mana ye? ගොමීටි උඹ මගේ නම කටපාඩම් කරනවද යකෝ මේ කහපුවාම මල්සි බලයි කට ඇදවෙයි. ඈ අන්න සහේලි නෝනා රෝස මල්ලිත් එක්ක රබර් කැලේ ජිගි ජිගිය. මොනවා එහෙනම් මේ කියාපව්ගේ මගුල පටන් අරගෙන පටන් ගන්න විතරක් නෙවෙයි වැඩේ දැන් නැගලත් එන්නේ ඇති. කඩාන රෝසා ඔබ දන්නේ නෑ මේ මර්සිපාල කියන්නේ කවුද කියලා අන්ඩර්ටේකර් තරිඳු මෙහෙවරේ මනසි බලයි මොකද? මගේ කෙල්ලයි රෝසයි සබර් කියන්නේ තෙන් කියලා ගිහලා අරවරෙන් රෝසාවනේ යම. රෝසා නෙමෙයි යකෝ මගේ කෙල්ල රෝසට නිලපන් අටකට කුඩු වෙන්න මම පොඩ්ඩක් ඉන්න මම සිංගාල කියලා මගේ අත හොදාගෙන ඉන්නේ. අතෝ හොදන්න මට ඉච්චලා ඉන්න බෑකෝ තෝගේ ඉඳුල් නැති වීඩියෝ රෝසා කන පැලෙන්න එක බලන්න බලන්න අර බලපංකෝ අරුංග පාස් කර මීටරයක් දුවනවා මෙලෝ රහක් නෑ අප්පා මෙලෝ රහක් නෑ අපේ තාත්තා කොහොමද ජර්මන් ජොන්ටි මාමගේ පුතාට මාව බන්දලා දෙන නිසා පස්ස බලන්නේ නෑ රෝසා. එහෙම කියන්න එපා සයිලි මැනික. තිස්ස කිව්ව මතක් වෙන්නේ. මුවා හුස්ම කිව්ව මතක් වෙන්නේ. මට ඔයා අනේ අනේ මේ ඔය 30යි හුස්මන් සම ඔයාට මෙහෙම උනේ. දැන් ඔය රටේ අපිට කී පාරක් ගිහලා හැරිලා ආවද? ඔය හොඳටම දන්නවා රෝසා මෙහි කේට අපේ තාත්තා මාව බන්දලා දෙන්නේ නෑ කියලා. නෙමෙයි ඔකට මොනවද කියන්නේ? නෑ කාත්තා හොඳයි ඉතින්. එයාට රට ගායානේ. යන්නකො මැනික. සූර්යය කිව්ව ලබන සතිය මාව රටේ යවනවමයි කියලා. ඔය රට යද්දි මට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි රෝසා. මැනික ඔයා මොනවද අදහස් කරේ මැනික? මං අහගෙන රෝසා අපේ තාත්තා කියනවා ජර්මන්ල ජොන්ට මාමගේ පුතා ලබන සතියේ ලංකාවට එනවලු. මාව සර්ප්‍රයිස් කරන්න. ඇත්තද? එන්න කියාපියකෝ ජොන්ටියට. ඇයි? ඔයා මොනා කරන්නද? ඔයාට පුළුවන් ද අපේ තාත්තත් එක්ක හැප්පෙන්න? දැනටමත් ආරංචි වෙලා දන්නේ නැහැ මෙතන කියලා. බය වෙන්න එපා මැනික. රිකියයි ප්‍රෙඩියයි සුමනේ මගොත්තු බලනවා. ඒ ෆ්‍රෙඩියා ඒ ගාපු කෑල්ල මරුනේ. මට පේනවා ආසේ මල් වෙඩි යන. ඒ මල් වෙඩි නෙමෙයි ගොනෝ. ඒ ඉරානේ මිසයිල. ඒ රිකියා අපි මොකද බං මෙතන කරන්නේ? ඔත්තු බලනනේ. කාගේද? එන්න කාගේද? මේ උඹලා දෙන කන පොඩ්ඩක් ලං කරාංග. මේකේ සින්ද යනවා. පොඩ්ඩක් මේ පැත්තට දෙන්න. අමුතු සීන් එකක් ඇති. මොකක් හරි ගියාද? තිස්ස කිව්ව මතක් වෙන්නේ මුවාව. හුස්ම කිව්ව මතක් වෙන්නේ මට ඔයාව සයිලි. සයිලි මතක තියාගන්න. මං කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ. රෝසා හොට අන්න අම්මා මට හැයකෝ මාවර තනි කරන්න නැහැ කිව්ව ගානේ මාව දාලා දුවන්නේ. අනේ තාත්තා මට බෑ. අයියන් බලගන්න අයියන් අනේ මාමේ සහෙලට ගහන්න එපා. හිතන්නකො මරිසි මාමගේ අතින් පාරක් වැදෙනම කොච්චර අමාරුද කියලා. යකෝ ඒ වගේද මේකේ නටන මගුල් හින්දා මට ඇත්තට මගේ ජීවිතේට ඇතුළේ කැල්ල යකෝ ඕනම තාත්තා කෙනෙක් කැමති තමන්ගේ දුව රැජිනක් වගේ ජීවත් වෙනවා දකින්න. ඒ ගමේ ඉන්න සිපයියෙක් එක්ක ගිහින් මේකේ දුක් විඳලා දකින්න මං ආස නැහැ යකෝ. මං ආස නැහැ. ඒ ඔබට තේරෙන්නේ නැද්ද? ඔබට තේරෙන්නේ නැද්ද මේ තාත්තා මොනවා මේ කියන්නේ කියලා? ආ යකෝ මේ තාත්තා තේරුම් ගන්නේ. තාත්තේ මන් රෝසට ආදරෙයි. ආදරේ? තෝ වචනේ ආපහු කිව්වොත් මං තෝගේ දිව කපලා දානවා. මිසහේල් ඉංග්‍රීසියෙන් කියපන්. Daddy, what the hell are you doing? Please, Daddy. I love Rosa. මේ තෝ මට මේ ඉංග්‍රීසියෙන් කුණුවටම බයින්න එපා. බයින කුණුවට සිංහලෙන් බලපන්. Please, Daddy. පලයන්! දිවා!
මීට එතනට වරි ඇයි මස් බලයි බින්ග්‍රීසි දන්නවනේ ඕ හොඳට දන්නවා ඉංග්‍රීසි මේ මොකක්ද උන් අර මගේ කෙල්ල මේ හෙලකට යන්න කියලා මොකක්ද ඒ කිව්වේ හෙලකට නෙවෙයි එමේ බ්ලැඩි ෆූල් ඩොග් කියලා කිව්වේ ඒකේ සිංහල පරිවර්තනේ පග බල්ලා ගොනට රාඩියක් බයින්ද මඩසිපාලයි හැට දැන් මගෙන් මොකක්ද වෙන්න ඕනේ මගෙන් වෙන්න ඕනේ රෝසගේ ඇටකට කුඩු වෙන්න ගහපන් ගෙදරට ගිහිල්ලා හරියන්නේ ඉක්මනටම ජොන්ටියාගේ පුතා ගෙන්නලා මගේ කෙල්ලට පුට්ටු කරවන්න ඕන කෝ බූරුව තුන් දෙනාවේ නැද්ද ආවා අර ඉන්නේ තොප්පි තුන් දෙනා ආවද කෙල්ලේ මෙන්න මුන් තුන් දෙනාටත් ඒ වතුර ටිකක් වක් කරන් වරෙන් සීනි දාලා දෝන හකුරුත් එක්කද නැත්තම්? නගාතින් හදන වාවුනත් රසයි අනිමේ තේ තමයි මුන් තුන් දෙනාට දෙන්න වටින්නේ අරමක්කයි නැන්ද අර මක්කයි ඔත්තු බලනවා නම් ඒ වැඩේ හරියට කරහල්ලකෝ උන් ටිකට අපේ කාව හවුනා නම් රෝසයි යට ඉතින් කරාටි පුළුවන් නොවේ මුගේ කරාටි ගුජරාටි මමනේ දන්නේ මේ බං ඇත්තටම තොපි තුන් දෙනා බුදියන්ද බං ඉදී යකෝ බයිසිකලයක් මේ ළඟින් යනවා ඇහුන් නැද්ද බං අවදානෙන් තමයි බන් රෝසයි හිටියේ කොහෙද මේ සුම්මනේ අපේ කනේ ලබ්බක් කෙබුවනේ එතනින් පස්සේ ගාපු කෑල්ලයි ආපු සින්දුවයි දෙකම මික්ස් පුට් වුණා වෙලාවට ෆෝන් එකේ බැටරි බැස්සේ නැත්තම් තාමත් එතන නේද බා ඔව් බා තොපිට මම කියලා තියව නේද මේ වගේ වැදගත් වැඩකට යද්දි ඔය ජරාව පාවිච්චි කරන්න එපා කියලා වැඩි අවධානය ගන්න බම් පාවිච්චි කරේ ඔය කොරේ ඉතින් ඉඳා ඒ ඕක අරුට හරි අයියේ අර සහේලි වෙන උඹට හරියන්නේ තෝ කඩ පාපා දැන් ලබන සතියවත් උඹ රට යනවද කියපන්කෝ රෝසයි මම ලෙට් එකේ ලයික් කරලා නයි කෝ පට උඩු තෝකෝ මේ කූඩුව දාලා ඇති කරපන් ගොනා අන්න අරුන් එනවා රෝසමල්ලි කාටු ගොබ්බුමුද අනේ මල්ලි නෑ අඩේ මල්ලි අනේ වට කාට එපා මල්ලි අනේ මාවලේ යන්න එපා ඔන්න ඕක නවත්ත පල්ලා බං ඕකව ලිහපල්ලා නෑ අම්මේ කමන්නේ මූගේ මේ දවස් ටික සද්ද වැඩි මම පාර යනකොට කොට විසිල් ගහනවා මීටරේ මේක හොඳින් ආපන් මේ ණයව තෝගේ මීයට සමීප කරන්න කලින් මට මරිසිපාලයාගේ ප්ලෑන් ටික කියපන් ඔක්කොම මොකෝ දන්නවනේ ණය මීයන්ට කැමති අනේ ඕකව නම් සමීප කරන්න එපා මල්ලි අනිද්දාට ජර්මන් වල ඉන්න ජොන්ටි මහත්තයාගේ පුතා එනවලු අපේ සහිලි නගා බලන්න ඉච්චකයි මන් දන්නේ මල්ලි අනේ මාවල යන්නකෝ අනේ මල්ලි නානේ දැන්වත් ඔන්න ඕකව ලිහපල්ලා ජොන්ටියා එන්න කියපන්කෝ කියපන් ගිහිල්ලා හොඳේ මරිසිපාලයට එන්න කියපන්කෝ ඕනේ ගෙට ඒයි මම උඹලා ගැන පස්සේ බලා ගන්න හරි තාත්තේ කෝල් එකක් අම්මට සිරි පුතා රටින්දලා ආවද මං මුන්නේ බන් තව දවස් දෙක තුනක් කියයි කියලා උඹලා එන්න මට ජොන්ටියා කිව්වෙත් නෑනේ හරි මම දැන් මගේ ගැන්සිය මං ටවුන් එකට එවන්න දුවේ උඹගේ නියම මනවාලය එනවා රටේ ඉඳලා තාත්තේ මම පොඩක් කඩට ගිහලා එන්න
ඉක්මට වරෙන් ඒ මොනාද බලට උනේ විතර වටන අන්ඩටයකර ලින්දේ ඈ අන්ඩටයකර ලින්දේ මට කරන්න දෙයක් නෑ රෝසා. ඔන්න දෙගොල්ලෝ එනවලු. මුක්කුවත් වැඩක් නෑ මගේ තැන්නම් කාටක් ගන්න තියන්නේ පහරද මම ඔයා නිසාම රට යන්නේ සයිලි යෝ රෝසා ඔයා හැමදාම ගියාට වඩා ඉක්මනින් ඇවිල්ලා. තිස්ස කිව්වම මතක් වෙන්නේ මු ඔය ලබන නවත්ත ගන්නවද? හැමදාම එකම දේ. පොරස වචනත් කියනවා දැන් ඔයා උස්ම කිව්වම මතක් වෙන්නේ ඔයා අපේ රෝසයිය පෙළවහක් කරගත්තට පස්සේ අපි දෙන්න මගුල් ගමුත් ඥානකි. අනේ මට ලැජ්ජයි. මීනු මොකද කියන්නේ? මුකුත් කියන්න හිතෙන්නේ දෙන්න හිතනතොට හොම්බට. මේ අර දෙන්න ප්‍රශ්නයක් වගේ මේ පාර මොන ප්‍රශ්නයාවත් මං රටේ යනවමයි මැනික ගියෙන් එනකම් මගේ හුස්ම ටික මං ගාව ඉන්න ඕනේ සයිලි සයිලි මේ පුට බලපම්පන් අර මොකද බං hi my son අංකල් ජොන්ටියාගේ මූණමයි ජර්මන් බෑන කෙනෙක් කොහමද මේ ගමේ ඉන්නේ නරි බෑනලා නෑ නෑ අංකල් මේ මා අංකල්ගේ බෑන නෙමෙයි මෙයා තමයි අංකල්ගේ බෑන. කලින් කියන්න බෑ මොකද්ද බෑනේ මේ එතකොට මේ කවුද මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් අංකල් මර්සි එතකොට පුතා කවුද පොන්ටි කවුද යකෝ මගේ අයියට පොන්ටිට කියන්න නෝ මගේ නම පොන්ටි රිකි පොන්ටි හරි හරි යමන් දෙන්න මෙතොට ජොන්ටියට පිටුදික මේ වගේ නම් දාන්න How many are you only? දෙන්නයි දෙන්නම යා. ඒ මොකද්ද මම මේ කිව්වේ ඔය ඉංග්‍රීසි දන්නේ නැහැ බා. සූරි මල්ලි මෙදා පාර අපේ කොල්ලව කොහෙද පටවන්න යන්නේ? බෙදා පාර බොට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගුවනින් බැරිනම් මූදෙන් හරි බොගේ කොල්ලව මේ සූරෙයියා රට යවනමයි අයියේ මේ මං ඔක්කොම ලෑස්ති කරන් ඉන්නේ හොඳේ ඒක හොඳයි දැන් කවුදට බෝට්ටු ගාඩුම බස්සක් අපේ පැතුමා සේ පැතුමා කිසි ලකයක් නෑනේ බං ඕකත් එක්ක උඹ ගියොත් හැමදාම නැට්ටෝගේ උඹේ පස්සෙන් ආපහු වෙනවා ඌ අපි අඳුරන එකානේ හරිම ලෙන්ගතුයි මේකව පොඩි කාලේ කරේ තියාගෙන ගම වටේම ගියේ ඒ කරේ තියාන රට මරා යන්න කිව්වා කිසි ලකයක් නෑ බං ඔය පැතුමා හරි කමන්න දැන් මම එන්න කියලා තියෙන්නේ වාපු දෙන්කෝ ෂා මේක ලස්සන. මේකත් මටද පොන්ඩි? මෙන්න කාටද සයිලි ඩාලි ඔයාට තමයි මේ ඔක්කොම ඒක අර නංගිටනේ මොන නංගිද? it's okay මේ මට අංකල් මරිසි කිව්වා මේ ගමේ බයියෙක් ඔයාගේ වටේ කැරකෙනවා කියලා මම ඕගලන්ට බොන්න මොනයි හදාගෙන එන්න. ඒක කියපුවම මොකෝ ගෑණි උෂ් කියලා ෆ්ලයි කරලා ගියේ. මේක ගැන නම් හොයලා බලන්න ඕනේ පොන්ටියා. අපි සින්දුවක් කියමු අද මම ප්ලේ කරන්නේ ඔබ සින් කරපන් I can see මේ ආන්නක මැනික මම මේ හොඳට පෝසත් වෙලා ඇවිල්ලා ගමටම කියලා හොඳ මගුලක් කනවා ඔයා සල්ලි වලින් පෝසත් නැති වුණාට ඔයාගේ හිත පෝසත් කියලා මන් දන්නවා රෝසා. අනේක දැනගෙන මේ රට යවන්නේ එකමයි යන්න නැතු ඉන්නවා මේ ඔයාට පිස්සුද නේ මම මේ ජෝක් එකට කිව්වේ. දැන් අතෝ රට යන ගමන් හරිදානේ. ඔව් සූර්යයකෝ මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්ති බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට? ඉතින් අනේ ඕස්ට්‍රේලියාවේ රජයෙන් කියලා තියෙනවානේ බෝට්ටුවෙන් හිටින්න එපා කියලා. ඇත්තද නෑ සූර්යය ඔක්කොම කතා කරගත්තා කිව්වා ඕස්ට්‍රේලියාවත් එක්ක කෝල් කරලා අහලා මේ මාර වැඩකාරයා අම්මට ඒක කෝල් එකයි බරක් ඔබාමට බරක් ඔබාමා ඕස්ට්‍රේලියාවේ කමන්නේ අපිට මොකද දන්නේ අපි ලව් කරමු මේ කෝ පරිචිපාලය අසල තාත් සෝනේ සද්ද කරන්න එපා බං. මතුරුව බං මතුරු. බෙන් වැඩ නැති එකේ මදුරෙට්ටුව ලී ටිකක් දීපන්. ඔය කියලා කටගත්තා විතර බෝරුව. කවුද? හරිනේ. දැන් මොකද කරන්නේ? පූසෙක් වගේ කෑ ගහමුද? පූස සීන් එක බං හැමෝම දන්නවනේ. වෙන සතෙක් වගේ කෑ ගහපන්. එහෙනම් එළුවෙක් වගේ කෑ ගහමු. කෑ ගහපන්. කවුද යකෝ? අර එළුව බං. තොප්පිට. ඊවා දැන් දුවපන්. ඔන්න මම ඔන්න මේක දෙන්න ඒක වෙනන්නේ අයියෝ සෙට් එකක් කවුද මේ කවුරු හරි මේ පැත්තෙන් දිව්වද
මේ වල්ලූරෝ ඉන්නවනේ මේ පැත්තේ යාලා. කතා කරන වල්ලුරෝ එන්නේ නැති. මං ආවා. ඒ ඔක්කොම ප්‍රයිවට් and confidential and comfort and comfortable. සමාජ මාධ්‍යෙන් රිදිතිරයට එන පදිරි ප්‍රොඩක්ෂන් සමග විකට රජු බන්දු සමරසිංහ රොඩ්නි වර්ණුකුල දැවන්ත හාස්‍යමය රංගනයක්. කාන්තාවකගේ මොකද්ද පැහැර ගැනීමක් සම්බන්ධ? මේ අරක් ගැන දන්නේ නේද? ජනප්‍රිය නළුනිලියන් පිරිවරා ළඟදීම පවුලේ සැමට විනෝදාත්මක චිත්‍රපටයක්. මට කියලා නිපවාත කරගන්න හදන්න එපා හරිද? හරිෂෝ. ඇන්ට්‍රිස් දෙකක් ඔයාලගේ පොලිසියට දාලා තියෙනවා. එක පාර්මයිලා මගේ ඇඟේ හැප්පුණානේ. මිනිහා අසහනකාරයෙක්. මිනිසු හිතන්නේ කුපාඩියට කියලා යකෝ. මනුස්සයෝ මං බීලද කියලා බැලුවේ. බීලා. බොනනම් ආයමු. ලාලගේ පවුල දැන් වවුලෙක් වෙලාද? හරිෂෝ. ගෑනු ළමයි මේ පැත්තට එන්න. චමින්ද පෙරේරා නානජිත් ප්‍රියශාන්ත සමග පදිරි ප්‍රොඩක්ෂන් නිෂ්පාදනයක්. අනේ මන්ද ඒ මනුස්සයට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා. එයාට ඔම රඟන්න දෙන්නකෝ. ඕකේ. කතාව සහ අධ්‍යක්ෂණය සූර්ය අමරසේකර රෝස් ඇන්ජලෝ අමරසේකර. අයියනේ මොකුත් වෙලා නැහැ යකෝ අයිය රට යන්නේ. ප්‍රති ඔසයි හොඳ ගමනක් යන්නේ. මාමේ අද මේ කරන්නේ හොඳ ගමනක් යන්නේ. මාමේ මුංගත් තාන් යන්න බැයිද? අයියා මූසල ගන්න පයි අයියා හොඳ ගමනක් යනකොට මූසලේ වගේ පාර යන් පායිනෝ යම්මන්. මොකද තාම නැද්ද? තාම නෑනේ අම්මි. ඒකනේ අද තාම පරක්කු ඉන්නේ නැන්දේ. මේ පාර ගියාද දන්නේ මං හිතන්නේ. ආපෝ තොපේ ඇඳියාව තමයි උට හෙනේට හිටියේ. ලයිට් එලියක් නම් එනවා. ඌ මාම තමයි. අම්මේ උන් බොරුකාරයෝ අම්මේ. හිටපන්කො මං සූරිමල්ලියාව මහන්න. නෑ එයාට මූ කියන්න එපා. එයාවත් අන්දලා. අපි නම් දැනන් හිටියා රෝසයියා එයි කියලා. ඒකනේ. උඹ තවත් සූරිමල්ලි කියන දේ අහලා තියෙන සල්ලි ටිකක් නැති කරගන්නවා. ඊට කලින් කාලෙමුකෝ. යන්. අපිටත් බඩගිනියනේ. කව්. මේ අම්මට හොරෙන් ආවේ හොඳේ මේ ඔයාව පෙන්නන්න බෑ අපේ අම්මට. හරි මේ පාර මාව විශ්වාස කරපන්කෝ. භාගයක් නැවක ගිහිල්ලා. එතින් පස්සේ යන්න තියෙන්නේ පැරෂූට් එකේ. ඒක මොකද? හරි. ඔබට පීනන්න පුළුවන්ද? ස්විමින්. ඔය ගඟේ ඉතින් පීනලා පොරුදු ඉතින්. රයිට්. එතකොට හයිකි. ඒ කුණුවarp කියන්නේ අපේ අම්මා නෑ හයිකින් කියන්නේ බං කඳු නගින එකට. පුළුවන්ද? අම්මගෙන් පුළුවන්. මෙච්චරයි කරන්න තියෙන්නේ එහෙනම්. කෙලීම නැවේ ගියා. පැන්නා. කොයිද? මූදට? එන්න එපා. අපේ කොල්ලෝ ඉන්නවා. ස්විමින් කරන ගානට ගියා රටේ වෙරළ කෙලිම බෝඩරේ ගාව කන්ද. අපේ සෙට්ටත් එක නැග්ග කන්දට කන්ද මුදුනේ බඩු. මේ පාස්පෝර්ට් එක. බා පැරෂූට් එක දාගත්තා. සෙට් එකේ ඉන්නෝනේ අපි කෙලීම කියලා ලෑන්ඩ් කෙරුවා අන්න බඩු. ජොබ් එක එතන. ඒ කියන්නේ භාගයක් රියල් භාගයක් බොරුවනේ. හරියට හරි රියල් වැඩි. මේ ඔයාව විශ්වාස කරලා දෙන්න හොඳ මේ නංගිට හොරෙන් ගෙනාවේ නංගිගේ කරාබුදක මේ. මේක තියලා හරි. වැඩි කිරුණා කියලා දාගන්නකෝ. යන්න. හරි.
තාත්තා නෑ මොකටද ආවේ කියන්නකෝ යා. මේ පාරන සූරියය කිව් විදිහට වැඩේ ෂුවර්ම ෂුවර්. මේ බෝට්ටුවෙන් ගිහිල්ලා පැරෂුට් එකකින් පයින් තියෙන්නේ. ඕමන් ගෘහසේවිකා බෑර්තු. ඇයි? ෂුවරනේ? වා විශ්වාස කරනවනේ? තිස්ස කිව්ව මතක් වෙන්නේ මුවාව. කුස්ම කිව්ව මට මතක් වෙන්නේ ඔයාව. මේ පාරන කොට. අදත් නෑ බොරුකාර බඩගිනියා. අදහරි හරිනේ හරිද අයියෝ යම මගේ දුව ඔයා ඔය රෝස ගැන තියෙන බලාපොරොත්තු ඉතින් අත්තර ගන්න. රටේ යනවා කියලා කී පාරක් හැල්ලාවත් එක වචනයක් නැති කෙනෙකුට මං කොහොමද මගේ දුව දෙන්නේ? මං ආස මගේ දුව රැජිනක් වගේ ජීවත් වෙනවා දකින්න. රැජිනක් වගේ ජීවත් වෙනවා දකින්න. මගේ දුව කසාද බැඳලා ජර්මන් යන්න. ඒ හැම දෙයක්ම මන් දැන් ලැහැත්ති කරලා ඉවරයි මගේ පුතේ. කවුද මෙතන සහේලි පස්සෙන එක? අපි නන් නෙමෙයි මහත්තයෝ. හොඳේ. කවුරුණත් කමන්නේ උට ගියපන් ආයි සහේලි පස්සේ ආවොත් කන්න වෙන්නේ ජර්මන් කුම්ෆු වලින් කියලා. ඇයි මහත්තයාද සයින් එකගේ රට කොල්ල? ඒ මම මගේ නම් පොන්ටින්. කට්ටියම කියපන් ඒ පොන්ටින් අවුස්ස ගත්තොත් බෙඩි වර්ෂා වැස්ස වගේ තමයි කියලා. හොඳේ. නැගමරි ගියා. බගව්වේකෝ බෑබ කලබල වෙන්න බෑ මහත්තුරුනේ මේත් රිකි අලාගමුකෝ මොකක්ද ඔය කියන්නේ නෑ නෑ මාතේ මොකුත් නෑ රත්නත්තරේ පිටයි කියලා කිව්වේ නෑ නෑ පරිස්සමෙන් යන්න ඕනේ වැටේ අල්ලගන්න අයියෝ අල්ලගන්න හේ මේ බලලා තුන්දෙනාම උඹට කිව් වැඩේ මොකද කළේ? තිතට වැඩේ කරුවා. මර්සිපාල අයියේ හවස පාටියට කෝකියෝ දෙන්නෙක්ම ලෑස්ති කරා. මේ මංස්පලයි නංගි මොකද කියන්නේ? නංගි දැන් අතට අඩියක් බයින්ද. මේ මර්සිපාලයි ගමේ උන්ට අපි පාටි කියන්න ඕනේ. මම ෆෝන් එකෙන් උන්ට කියන්න. මට ඕන කියන්න ඕන දෙන්නේ තුන් දෙනෙක් ඉන්න. මම උන්ට කොල්ලෙක් දාලා කියන්න. SLG මොකද්ද? SLG Sign Life Group Private Limited. ඒක තමයි අක්කේ නියම තැන. ගොඩාක් අය එතන රට යනවලු. මේ ඉගෙන ගන්න ළමයි ගිහිල්ලා අම්මා දැන් සුපිරි ජීවිත ගත කරන්නේ. මේ යන්න තැන කොහෙද කියලා? ප්‍රංශේ. චූකුයෝ වගේ ඉන්න නැතුව කියපන්කෝ බා. ඒකනේ නේනේ. අනේ මෙන්න සූර්යයි වා කරුණා කරලා මෙතෙන් යනවද? මේ
ඇත්තටම එතනින් රට ගිය අය මං ඔයාලට අඳුල්ලා දෙනවා. ඔයා පොඩ්ඩක් කතා කරන්න. එතකොට ඔයාලට තියෙන සැකේ නැතිලා යනවනේ. මේ චූකුයෝ වගේ ඉන්නතෝ කියපන්කෝ බං. ඒකනේ. ඔයාගේ මේ බොරු රට යන මගුල් නිසා අර සහිලිත් මව දැන් මග අරිනවා. මේ ඔබ දන්නවද එතනින් බොට සල්ලි දෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බොට සල්ලි පෙන්නනවා. බොට කිසි කරදරයක් නැතු යන්න පුළුවන්. ඒකනේ මේක ෂුවර් කියන්නේ. කියපන්කෝ චූකුයෝ ඉන්නතෝ ඔය. ඒකනේ. මේ ඇත්තටම ඔය තැන මොකද්ද? SLG Shine Life Group Private Limited. විදේශගතවීමේ සිහිනය තාමත් සිහිනයක්ද? ඔබේ විදේශගතවීමේ සිහිනය යථාර්ථයක් කර දෙන්න Shine Life Group අපිට පුළුවන් South Korean, UK, Australia, Japan, Canada ඇතුළු සියලුම රටවල් සඳහා ඔබට අවශ්‍ය ස්ටුඩන්ට් වීසා, විසිට් වීසා ඇතුළු සියලුම වීසා ලබා ගැනීමේ කටයුතු සහ ඕනෑම රටකට ෂෝවනි සඳහා සම්පූර්ණ සහායද අපෙන් ලබා ගන්න පුළුවන්. අවුරුදු 5කට වැඩි වෘත්තීය පළපුරුද්දක් සහිතව විශ්වාසදායක සේවාවක් ලබා ගන්න අනුම කතා කරන්න 075 4 3 310 Shine Life Group. Your future starts here. කොහමද? මේ උතනින් මොන හරි කරලා අපිවත් යවලා දෙන්නකෝ. පොඩ්ඩක් ඉච්චපයියකෝ එකෙක් යවනකම්. ආයන නිල් දරුවක හැංගි ඉන්නි බඳුනේ පෙම් පවස නිවාවි දුරුමල් එති මත පාවි වටිනා සඳ කිඳුරාවි යාළුණු දී පාළුණු දී මයිම ළඟ ඉන්නා ආදුණු දී කෝල බිවි මා ළඟ දිලිසෙනා පබොලිනා සයලි කොහෙද දුවන්නේ? මුකෝඹ ගොත ගහන්නේ මරසි පහල මාම රට යන තැනක් සෙත්තුනා එක කියන්න ආවේ. රටනක් ඉතින් කොයි වෙලාවෙ යන්න බැයිද බං? මං ආස මගේ කෙල්ලට ආදරෙන් බලාගන්න කොල්ලෙකුට අම්මප කිය අම්මපල් ඉතින් රට යන්න එපාද? රට යන්න එපා බං. ඔබ මේ හිටපන්. ඔබ මේ හිටපන්. ඇත්ත. අද අදියක් ගහමුද? මේ අද හවස මගේ ගෙදර පොඩි පාටියක් තියෙනවා. උඹත් හොඳ ලස්සනට ඇඳලා කියලා වරි කුවරුම්බි ගෝලියෝ ටික ඉන්න එකන් එන්නද? එක වෙන වරි. අනේ බුදුමාමේ මන් දැන් හිටියා කවදාද කැමති වෙයි කියලා. මම සයිලන්ට් කියන්නේ මං එනවා කියලා හොඳ? හරි හරි. රට යන්න ඕනේ නැහැ නේ. එපා උඹ රට යන්න එපා. හරි මම හරි. කොට්ටම තමයි මගේ දුව දෙන්නේ මං. අනේ චූංජා. ඊළාවේ එලකිරිච්චා ඒවා. අයියේ මං හොඳයිද බා? හොඳයි. රෝසයි කොහමද? මං සල්මල් කාරණ වගේ නේ. හොඳයි. රෝසයියා මාත් සුපිරිනේ. සැම්සන් නේ. පුමන ඉකනලෙද්ද දැන්. ආගත්ත. පුතේ උඹේ අතින් මේක සහේලි කෙල්ලට දාපන්. ඒකිට කියපන් මං ඒක එළියක් වෙලා එනකම් බලාගෙන ඉන්නවා කියලා. හරි යම්. ගිලෙන්නම්. අනිවාර්යෙන් වල්ලූරෙක් නම් ෂුවර්. අම්මේ දැන් මේ සූර්යය ඉන්නවනේ ගියාම මං කියනවා මේ රට යන වැඩේ ඉතින් අයින් කරගත්තා කියලා. දැන් රට යන්න ඕනේ. අනේ මන්දා. ඒ සූරිපල්ලි ඇයි ඔබ මිනිස්සු රටපටවනවා කියලා මිනිසුන්ට මර්සිය දාලා ඔබ ගාන කපා ගන්නවා. මේ මර්සිපාල අයියා ඔයාගේ නමට මුලට මර්සි කියලා දැම්මට මට කරන්න දෙයක් නැහැ.
මම වැරදි කරන්නේ මම කරන්නේ ජෙනීන් ගේම්. අනේ මේ සූරිමල්ලි උඹ ගැන දන්නේ මං අදීය නෙමෙයි. පලම් බයි යන්න. බඩු කලවන්ද? ඒ කෑනකටම මේ මස් පාලගේ බඩු. මට ඇහුනේ නකෝ ගාන බොන්ටගේ ඔළුව කුඩු වෙන්න. හරි මස් පාල තියන් මේ මර්සිපාල කවදාකවත් කලවම් වෙන බඩු තියන්නේ හරිද? හරි අපි දන්නවා. හරි ඕකේ. ඔයේ Saheli, this song for you. මගිනෑනේ ලං වෙන්නෑනේ මේ දීගේ හඳනෑනේ අල්ලන් තැරේලා පානේ දිනගානේ මංගෙන්නානේ නෑ තාමනෑ ආවේ ඔය මුනේ රන්වන් පාටේ තව ඉන්න බෑකාලේ ඔය තාලි පාලඳා රන්සේලේ පාදලා කැන්දන්නේ කවදාමා සබතෝලේ මකවා මගේ වාහේ කියලා අමතන්නේ කවදාමා नारी इनावे देहे सुनारे विंदा मेमा रूपेशिया विंदारुवागे पनाहिनावे दोरे किया हित्पैहि मंगल रंदम डाला ගෙනෙන්නම් දෝලා සරසීලා යමුදෝ ආදරී යම්දෝනේ හරි කාලේ සහේ ඉගිලියාවි අපේ නාමලේ ඔය තාලි පාලඳා රන්සේලේ පාඩලා කැන්දන්නේ කවදාමා සබතෝලේ මතවා මගේ වාහේ කියලා අමතන්නේ කවදාමා මේ බල්ලගේ සින්දුව මරු ලස්සනයි. මං සින්දු කියන්න දන්නේ නැහැ. හලෝ. මගේ මේ පාටියට ඇවිල්ලා ඉන්න හැමෝටමයි මම මේ කියන්නේ. මම මේ අද මේ මගේ ගෙදර මම චූටි පාටියක් ගත්තේ මට තියෙන සතුටට. ඒ සතුට තමයි මගේ දුව ජර්මන් බෑනට මම පංකරාතු කරනවා. ජර්මන් ඒ මනසිපාල මාමේ මොකක්ද උතේ වෙන්නේ? ඇයි බඩ වෙන දේ පේන්නේ නැද්ද මොකද්ද කියලා? මගේ මාමන්ට ගන්න උඹ
යන්නේ. ඔහ යන්න බඩද? පේනවනේ. මෙතන යන්න. එනවා සද්දයක් එනවා. ඕ මාම එනවා. ඒ පිටිපස්සේ කවුරුත් නෑ ආ. ඒ රෝසයියා නෑ පිටිපස්සේ. කොල්ලා ගියා. ආවේ. නියමයි. මල්ලි මගේ කොල්ල ගියාද? මොකද්ද මල්ලි මගේ කොල්ල රට ගියේ රත්තරන් ආයතනේ? අම්මේ ෂයින් ලයිෆ් ගෲප් ප්‍රයිවට් ලිමිටඩ්. මේ පාර ගිහිල්ලා බං. නියමයි. පොඩ්ඩයි. මර්සිපාලේ අඩියටම වැටලා. මර්සිපාලයට තිබ්බ වැඩපොළ ලොක්කෝම වහලා බංකොලු. දැන් ලර ළඟ ඉන්න අඬටේ කරලා උන්ටත් පඩි දෙන්න විදියක් නෑලු. හොඳම වැඩේ කියන්නේ මගේ කලින් කෑල්ල සහේලි අම්මට සිරි පොන්ටිය දාලා ගිහිල්ලලු. දැන් කොහමද ආතල් එක මර්සිපාලයට? දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ. මං හින්දා තමයි මේ ඔක්කොම උනේ මං හින්දා. Putih. Halo Uncle Marsipal. Rosa පුතා. මේ ඔක්කොටම වැඩි කාර්යය මම්බ. හැබැයි මන් දැනන් හිටියා මගේ රෝස පුතා කවදාරි මෙහාට එයි කි. මම උඹට ගොඩාක් වැඩි කරලා තියෙනවා බා. උඹට ගොඩාක් වැඩි කරලා තියෙනවා. හැබැයි මං දැන් ඒව විඳවනවා. මං හිතන්නේ මම කෙල්ලත් විඳවනවා බා. මං උඹට කැමති නෑ පුතේ. මං උඹට කැමති. උඹ දැන් මේ ඉන්න තාත්තේ දැක්කම මට පාරි සතුටුයි පුතේ. හරිම සතුටුයි. උඹ කැමති නෑ? මගේ දු දැන් අරන් උඹ දැන් අරන් ඵලයක්. දැන් අරන් ඵලයක් පුතේ. දැන් අරන් ඵලයක්. මං අංකල් මර්සි මගේ ඔළුවේ මොන හරි එනවා පේනවද? අනේ නෑ පුතේ මුකුත් එන්නේ. තාත්තේ එයා ඒ කියන්නේ ඇගොල්ලෝ අන් එන්නේ නැහැ කියලා. හේ මගේ පුතේ ඔබ මට එහෙම කතා කළේ.
ඒ මට එහෙම කතා කළේ උඹ. සයලි කෝ හස්බන්ඩ් නැද්ද? නෑ රෝසා. පස්සේ තමයි ආරංචි වුණේ යා දෙපාරක් තුන් පාරක් කසාද බැඳපු එක්කෙනෙක් කියලා. තාත්තත් කලින් දැනන් ඉඳලා නෑ මේ අඩපිස්සුවනේ. මෙම මං ඉතින් කාගවත් අඳුනා අහන්න ආවේ නෑ. මං ආයෙ පොඩ්ඩක් කට්ටිය කොහොමද ඉන්නේ? දුක සැප නිකන් බලන්න. නේදලා? ටේක් කෙයාර්. පුතා රෝසා ඔයා කොහොමද මාව දාලා යන්නේ? තිස්ස කිව්වම මතක් වෙන්නේ මොවාව? හුස්ම කිව්වම මතක් වෙන්නේ? හුස්ම කිව්වම මට මතක් වෙන්නේ මෙයාව. රෝසා මේ නම් එහෙමයි. අන්ඩර්ටේකර් මීටරේ තරින්දු කුඩු කරපන් යකෝ මුගේ වාහනේ කුඩු කරපන් අනේ ඵලයන් බම්මර්සි පාලේ යන්න. අපිත් යනවා රෝසගෙන් අහගෙන SLG Shine Life Group එකෙන් රට. අපි අදීදන් ඉන්නේ ඕසත් එක්ක. පලි ගන්නව නම් අඩුමතර මේ ගාන්ටවත් ගන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අතනේ අර වංග මචාරෝ